ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝවෙන් මෙතෙක් සිදු කළ දේ මදකට යලි මතක් කළොත් පළමුවෙන්ම අපේ ශාස්ත්‍ර වූ බුදු පියාණන් වහන්සේට වන්දනා කරලා මොහොතකට නමුත් සියලු සත්වයින්ට මෙත් වැඩුවා. වීඩියෝ පෙළේ මුඛ්‍ය අරමුණ තමයි මානසික රෝගවලින් මිදීම පිණිස හැකි පමණින් පිහිටවීම. එබඳු අරමුණකට ඔබින පරිසරයක් පෙන්වීම දෙවනුව කළා. සුබ මොහොතකදී දැකිය යුතු කීපයෙන් එකක් වන පුන් කලසක් පෙනීමට සලස්වන අතරේ ලිඛිතව නමුත් ඔබ සැම ගෞරවයෙන් පිළිගැනීම තමයි තෙවනුව කළේ. සිව්වනුව සමස්ත කෙටි දේශන මාලාවේ අරමුණ පෙනීමට සැලැස්සුවා. අරමුණ තමයි මානසික රෝගවල බරපතලකම පෙන්වා දී ඒවාට ගොදුරු වූවන් හා ගොදුරු වීමට ආසන්න අය ඉන් මුදවා ගැනීමට හැකි පමණින් පිහිටවීම. ඒ උදෙසා අද දින සිට කෙරෙන කෙටි දේශනවලට පාදක වන මගේ කෘති 3 පෙන්වීම පස්වනුව කළා. 6 වනුව කළේ අද දේශනයට පාදක වන බුද්ධ දේශනා දෙක පෙන්වීම. ඊට පාදක වන බටහිර තොරතුරු කීපයක් පෙන්වීම 7 වනුව කළා. දැන් අද වීඩියෝවේ අවසාන අංගය අද කෙටි දේශනය. පළමුව මූලාශ්‍රය 1න් පෙන්වන ලද දෙයට අපේ අවධානය යොමු කරමු. ඉන් කියවෙන්නේ මිනිසුන් වන අපට වටිනාම දේවල් 4. එහිද පළමුවෙන්න තමයි නිරෝගීකම. සුවය යනු නිරෝගීකමට යෙදිය හැකි පර්යාය පදයක්. උතුම් බුද්ධ වචනයට අනුව මිනිසුන් වන අපට ඇති ලොකුම ලාභය ඒ සුවය නිසාය මේ නාලිකාවට මනුසුව යන නම යොදන ලද්දේ. ඔය එක් පැත්තකිනි. අනෙක් පැත්තෙන් ගත් විට උතුම් බුද්ධ වචනයටම අනුව මිනිසුන් වන අපට වඩාත් වැදගත් වන්නේ කය නෙමේ සිත. ඒ අතින් ගත් විට කායික සුවයට වඩා මානසික සුවය ඊතා උතුම් වේ. මනු ශබ්දයෙන් මානසික යන අර්ථද ගත හැකි නිසා මේ නාලිකාවට මනුසුව යන නම යොදන ලදී. දැන් මූලාශ්‍රය 2 යන බුද්ධ දේශනාවට අවධානය යොමු කරමු. මිනිසුන් වන අපට ඉන් ගත හැකි දේ බොහෝ තියෙනවා. මේ නාලිකාවේ අරමුණට අනුව ගත් විට අප විසින් ගත යුතු ප්‍රධාන දේ තමා අතීතයේ තිබී ඇති ලෙඩ ගණන. එහි සඳහන් නන්දමට අතීතයේ තිබිලා තියෙන්නේ ලෙඩ කීයද? ලෙඩ 6යි. මොනවාද? 1 තමයි සීතය, 2 උෂ්ණය, 3 බඩගින්න, 4 පිපාසාව. ඒ කියන්නේ වතුර බීමට ඇති දැඩි උවමනාව. 5 මල පහ කිරීම. 6 තමයි දරුවන් බිහි කිරීම. ඔන්නවා තමයි අතීතයේ තිබිලා තියෙන ලෙඩ 6. ඔయిత වැඩි නෑ. අලංකාර භාෂාවෙන් කීවොත් අද තියෙන ලෙඩත් එක්ක බලන විට මේවා ලෙඩද කියා හිතෙන්න පුළුවන්. ඇයි අපට එහෙම හිතෙන්නේ? හිතෙන්නෙම අද තියෙන ලෙඩවල ඇති භයානකකම නිසායි. තව පැත්තකින් අද ඇති ලෙඩ සංඛ්‍යාව ගණන් කරන්නවත් බැරි නිසායි. තවත් අතකින් ගත් විට දිනෙන් දින අලුත් ලෙඩ එකතු වෙන නිසායි. තවත් අතකින් ගත් විට අද තියෙන හා හෙට ඊට එකතු විය හැකි ලෙඩවලට හරි බෙහෙතක් නැති නිසායි. ඒ සියල්ලටම වඩා අද ඇති බෙහෙත් හා ප්‍රතිකාර ක්‍රම වෙළඳාමක් වී ඇති නිසායි. දැනට මට ඇති නුවණට අනුව හරවා පැති කීපයකින් එසේ කී සියල්ලේ සත්‍යතාව මතු කරගත හැකි සටහනකි දේශනාවට පෙර තොරතුරු කීපයක් කියා පෙන්වන ලද්දේ. එහි මුලම සීමාවේ පැහැදිලිව සඳහන් අන්දමට ස්නායුමය වශයෙන් හා මානසික වශයෙන් මිනිසාව විකල කරන පොදු ලෙඩ 5ක් තියෙනවා. ඇහෙන්න සැලැස්සුවොත් බරපතලම ලෙඩේ තමයි විෂාදය හෙවත් මානසික අවපීඩනය. ඉංග්‍රීසියෙන් ડિප්‍රෙෂන් කියලා කියනවා. ඒක කෙනෙක් උපදින කොටම හැදෙන එකක් නෙමෙයි. නමුත් දෙවැන්න වන මානසික ඌන වර්ධනය එහෙම නැහැ. මන්ද බුද්ධික බව කියාද කිව හැකි එය උපදින කොටම එන දෙයක්. තුන්වැන්න චිත්ත වික්ෂේපය. ඉංග්‍රීසියෙන් ඩිමෙන්ෂියා කියා කියන එය හැම දිනේ හැදෙන්නෙම මැදි වයසත් පසු කරාට පසුවයි. 4 වෙන්න වෙන බින්නෝන්මාදයක් උපදින කොටම තියෙන්න පුළුවන්.
මිනිසා ස්නායුමය හා මානසික වශයෙන් විකල කරන පස්වැන්න තමයි අපස්මාරය. ඉංග්‍රීසියෙන් කියනවා ඉපිලෙප්සි කියලා. දැන් දේශනයට පෙර තොරතුරු කීපයක් කියා පෙන්වූ සටහනේ පළමු කොටස වන පසු කොටස වන වගුවට අවධානය යොමු කරමු. ඒට අනුව 2000 කියන වසර ආරම්භීමට ආසන්න කාලයේ කරපු ඇස්තමේන්තුගත විෂාද රෝගීන් ගණන මිලියන 340ක්. කෝටි වලින් කිව්වොත් කෝටි 34ක්. ලෝපුරා සිටිය හැකි ඇස්තමේන්තුගත මානසික ඌන වර්ධන ළමුන්ගේ ගණන මිලියන 100ක්. කෝටි නම් 10ක්. චිත්ත වික්ෂේපයට ගොදුරු විය හැකි බවට සැක කරන ගණන මිලියන 80ක්. කෝටි නම් 8ක්. දින්නෝන්මාද රෝගීන් ගණන මිලියන 45ක්. මේ කජු කොස්සට ගණනක් නෙමෙයි. මේ තමයි ප්‍රධාන රෝග පහකට ගොදුරුව ලෝපුරා සිටිය හැකි මානසික රෝගීන්ගේ ගණන. අද වන විට මේ සියල්ල රෝග වශයෙන්ද ඒවාට ගොදුරුව ඇති මිනිසුන්ගේ ගණන වශයෙන්ද විශාල පිම්මක් ඉදිරියට පැන ඇති බවයි මගේ විශ්වාසය. ඒ විශ්වාස කිරීම හිතුලුවක් නොවන බව අද වන විට අසන්න ලැබෙන මානසික රෝග වර්ග ගණනින්ම සනාථ වෙනවා. කාංසාව, බීතිය, හිස්ටීරියාව, රෝග කාංසාව, ද්වි ආන්තික රෝගය, පැරනෝයාව, මෙලන්කෝලියාව, උමතු අවපාතික සයිකෝසියාව ආදී කී නොකී නම් යටතේ මානසික රෝග අද කොච්චර තියෙනවද? තව පැත්තකට අනුව මානසික රෝගීන් වෙනුවෙන් විවෘත වන සායන දේශ බලන්න. මේ රට ජාතික රෝහල වන කොළඹ මහ රෝහලෙන් පමණක් දිනකට 100 ගණනක් මානසික රෝගීන් ප්‍රතිකාර ගන්න බව මම අත්දැකලා තියෙනවා. එයින් 100ට එක්කෙනෙක්වත් නිට්ටාවට සුව වූ බවට සාක්ෂියක් ලැබිලා නැහැ මා කළ ගවේෂණවලින්. කවුරු හෝ කියනවා නම් නිට්ටාවට සුව වෙච්ච අය ඉන්නවා කියා ඒ රෝගියා මානසික රෝගී වෙන්න බෑ. එයා අනිවාර්යයෙන්ම යාන්තම් මානසික පැත්තට බර වැඩිපුර කායික රෝගී. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ එක් පැත්තකින් මානසික රෝගවලට බටහිර විද්‍යාවෙන් අද සොයාගෙන තියෙන හේතු වලට එහා ගිය හේතු තිබෙන බවට සාක්ෂි ඇති නිසාය. ඒ බව මගේ ජීවිතයේ සාක්ෂියක් කොට ඉදිරියේදී පැහැදිලි කරන්න අපේක්ෂා කරනවා. ඊට අමතරව ඒ පැහැදිලි කිරීම වලට දේශීය වෛද්‍ය විද්‍යාවද සහායට ගන්නවා. බටහිර විද්‍යාව දියුණුව නිසාම අද ඉන්න අති බහුතරයක් විශ්වාස නොකරන පැති 4කුත් දායක කරගන්න නියමිතයි. නම් කළොත් එක තමයි කර්ම හේතුව, 2 අමනුස්ස බලපෑම, 3 මනුස්ස උපක්‍රම, 4 ආධ්‍යාත්මික පිරිහීම. අද අපට මේව මතු පිටින් බැලුවට එකපාරට නොපෙනෙන්න පුළුවන් මේවා හේතුද කියලා. නමුත් නිදර්ශන වශයෙන් අරගෙන ඉදිරියේදී මේ එක එකක් පැහැදිලි කරනවා මෙන්න මේ 4ත් මානසික රෝග ඇතිවීමට හේතු බව. කලපා පෙන්වන මෙවන් හේතු එක්ක තමයි මානසික රෝගවල බරපතලකම දැකිය යුත්තේ. නමුත් බටහිරින් සොයාගෙන ඇති ප්‍රතිකරල් කිසිවක් මේ හේතු වලට ඉලක්ක වෙලා නැහැ. මේ සියල්ල ඉදිරියේදී කෙටි දේශන ඔස්සේ පියවරෙන් පියවර පෙළගස්වන්න බලාපොරොත්තු වෙනවා. අදට નિયમિત ප්‍රවේශ දේශනයමින් නිමයි. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහේ නම් අන් අයටත් බලන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් විශ්ව කර්ම ගෙදර නැමැති වාසු විද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලනවා. මේ දේශනය නැරඹූ ඇසු සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.